right අපි දැන් එනර්ජයිස් එක මේක මවුන්ට් කරගන්න යන්නේ. ඒතකොට එනර්ජයිස් එකේ කන්ට්‍රෝල් එකේ ඉඳලා එන අන්තිමට එන ප්ලස් මයිනස් ධන ඍණ අපි එනර්ජයිස් එකේ ධන ඍණයට කනෙක්ට් කරගත්තා. ඊට පස්සේ සයිරන් එකට යන අවුට් වෙන ජැක් එක ප්ලග් කරගෙන තියෙන්නේ. අපි මේක දැන් එනර්ජයිස් එක හැං කරගමු බෝඩ් එකට. right අපි එනර්ජයිස් එක මවුන්ට් කරගත්තා. එනර්ජයිස් එකේ කලින් දාගත්තා වගේ කී වගේ අර එන හතරට එනර්ජයිස් එක ගානට මවුන්ට් වෙලා තියෙනවා කියනවද දන්නේ. right එනර්ජයිස් එක මවුන්ට් කරගත්තාම ඔහොම තියෙන්නේ. මෙතනින් එන වයර්ස් ටික එනර්ජයිස් එක ඇතුළට DC ඉන් එකකට යනවා. ඊට පස්සේ මෙතන තාම වයර්ස් හතරක් තියෙනවා අපිට කනෙක්ට් කරගන්න. ඊට අමතරව එනර්ජයිස් එකේ ඉඳලා එන ඇන්ටනා වයර් එක ඊළඟට මේක සයිරන් වයර් එක මේක අපි මේ බෝඩ් එකට තියලා මවුන්ට් කරගන්න ඉන්නේ. ඒකට ඒ ටික හරි කට් ඔෆ් ස්විච් එකට එනර්ජයිස් එකේ ඉඳලා එනවා. මේක තවට යන්න ඕනේ. ලයිව් එක එනවා එනර්ජයිස් එකේ කට් ඔෆ් ස්විච් එකට. ඊළඟට එක එර්ත් එකක් එනවා. වෙනවද දන්නේ? earth line දෙකක් තියෙනවා. earth line දෙකෙන් එකක් ගන්නවා අපි. මෙන්න මේ තුන්වෙනි earth line එක ගන්නවා. මෙන්න මේ වයර් එක දිගේ cut off switch එක earth එකට. ඊළඟට මෙතන මේ තියෙන දෙවෙනි earth line එක ගන්නවා. මෙන්න මේ led out cable එක දිගේ මෙන්න මේ වයර් එක විදිහට lightning divert එකට. එතකොට ආපහු live line එකක් තියෙනවා මෙතන. ඒකත් එළියට ගන්නවා. ඒක අපි ගන්නෙ එනර්ජයිස් එකේ ඉඳලා යන ලයිව් අවුට් එක විදියට. හරි. එතකොට මේක ඇතුලේ දැන්ට තියෙන වයරින් එක කොහොමයි? අපි මේ කේසින් එක වහ ගන්න ඕනේ. ඊට කලින් මම බැටරි තියා ගන්නවා. බැටරි තියාගෙන අපි කේසින් එක වහලා මෙතනින් එළියට වයරින් එක කොහොමද අපි කරගන්නේ කියලා බලමු. right. ඒත් එක්කම සෝලාර් පැනල් එක උඩ මවුන්ට් කරලා තියෙනවා. සෝලාර් පැනල් එකේ මවුන්ට් කරගන්න නට්ස් තියෙනවා. මේ ටික ඔක්කොම ෆික්ස් කරගන්න ඕනේ. මෙතනක් තියෙනවා. දැන් මම අර එළියට ගෙනාපු ලයින් එක මේ තියෙන්නේ. මේ ලයින් එක අපි තාම මොකේටවත් කනෙක්ට් කරලා නැහැ. අපි ලයින් දෙක කනෙක්ට් කරගමු. ඒත් එක්කම සයිරන් එක තියෙනවා. සිම් එකට සිග්නල් ගන්න ඇන්ටනාව මෙතනින් දාලා තියෙනවා. මේක මැග්නට් තියෙන්නේ. මැග්නට් එක අපිට ඕන තැනක තමන්ගේ ඒරියා එකේ ටවර් එක කොයි පැත්තටද ෆේස් කරලා තියෙන්නේ බලලා ඒ පැත්තෙන් දාගන්න. පැනල් එක රොටේට් කරන්න පුළුවන්. ඒක නට් ටික තද කරගන්න. ඊළඟට මේක රූෆ් එකක් විදිහට තියෙන්නේ. කැබින් එකයි අතර වෙන්ටිලේෂන් එකක් ගන්න ඕන නිසා මේ පැත්තෙනොත් තියෙනවා. මේක නිතරම බලන්න ඕනේ. සත්තු කූඩු එහෙම හදන්න පුළුවන් මේක ඇතුලෙන් ඇවිල්ලා. අපි බැටරිය තියාගෙන බලමු.